රයිට් අයිබෝන් කියලා පිළිගන්නවා අසිර ප්‍රොඩක්ෂන් එක කරන්න ගොඩාක් කට්ටිය මෙන්න මේ වගේ දැන් මට දාලා අහනවා නිදන් වස්තු තියෙනවද මෙතන මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම කියනවා නම් මේ වගේ තැන් තියෙන්නේ නිදන් වස්තු තැන්පත් කරපුවා නෙමෙයි. හැබැයි නිදන් වස්තු වලට ජලය අරගෙන යන මාර්ග තමයි මේ තියෙන්නේ. මේ වගේ තැන් වලින් වතුර බිඳුව පොඩි ප්‍රමාණයක් තමයි මෙතනින් අරගෙන යන්නේ. ගිහිල්ලා මෙතනින් ස්ටොක් කරලා තව තැනකට එතන ඉඳලා ආයෙත් ජල මාර්ගයක් හැදලා තිනවා නිදන් වස්තු. ඉතින් මේ වගේ තැන් වල ඉඳලා මීටර 100ක් 150ක් 200ක් වගේ දුරින් අර භූමිය තෙත් කලාපයක් බවට පත් කරන්න තමයි මේ වගේ තැන් තියෙන්නේ. ඉතින් මේ වගේ තැන් කල්ලා විනාශ කරන්න යන්න එපා. ඔයගොල්ලෝ නිදන් වස්තු හොයලා ඒක ඇත්තටම බොරු වැඩක්. නිධානයක් කියන්නේ නිදන් වස්තු තියෙන තැන මාක් එකකින් පෙන්වුවට ඒ වගේ තැන් මිරිඟු අවස්ථා පෙන්වන්න පුළුවන්. නිධානයක් මෙන්න තැන්පත් කරා මෙන්න සලකුණ මෙන්න මේ විදිහට කියලා ගන්න කොයිම අවස්ථාවකවත් තියන්නේ නැහැ. අද මම මේ වීඩියෝ එකකින් කතා කරනවා ඔයාලට මෙන්න මේ සම්බන්ධව හා බැඳිච්ච කාරණා ටික. අපි මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න මම ඔයාලට ගොඩාක් දේවල් තේරුම් බේරුම් කරලා දෙනවා. මෙන්න මේ වගේ දැන් ඔයාලට පේන්න මම අර පෙන්නුවේ පේනවනේ මේක. මේ වගේ ගලකින් මේ ගලේ යට දාන්න පුළුවන්. කොහොමද දැන් මේ කියන එක තේරුම් ගන්න පුළුවන් ඔයාලට. මේ වගේ හිල් තියෙන මේ ගලේ ගොඩාක් යට අඩි 80ක් විතර යට තියෙන්න පුළුවන්. නිදන් වස්තුව තැන්පත් කරලා. ඉතින් මේ වගේ තැන් වලින් මේ ගලෙන් යටටම තියෙනවා මේ සිදුරු. ඔයාලා හිතන්න බෑ උඩින් මේක මේ අඩියක් දෙකක් අල්ලද්දි නෑ යටටම තියෙනවා. ඒකල මේ වගේ ගල යට මෙන්න මේ වගේ තැන් වල ගොඩක් යට තියෙන්න පුළුවන් නිදන් වස්තුව තැන්පත් කරලා. කවුරු හරි දේවාලකින් කියනවා නම් ඊටාම මේ ළඟ තියෙන අඩි 3න් 4න් කියනවා නම් පට්ටපල් බොරු අමූලික බොරු දේවාල පස්සේ යන්න එපා නිදන් ගන්න. දේවාල පස්සේ ගිහලා නිදන් ගත්ත එකක් නෑ. ඕක තමයි ඇත්ත. මෙන්න මේ වගේ තැන් තියෙනවා නම් ඔයගේ ඇල මාර්ගවල වලට මේවා කල්ලා විනාශ කරන්න යන්න එපා. ඇත්තටම මේවා අපරාධයක්. හැබැයි මෙතන කැඩුවයි කියලා මෙතන නිධානයක් තැන්පත් කළේ නැහැ. මේවා මිරිඟු. ඔයාලට කියන්න තියෙන්නේ මිරිඟුවක්. ඒ කියන්නේ මේ ස්වභාවික දේවල් නෙමෙයි. මේවා කොටලා මේ හදලා තියෙන්නේ මිරිඟු. ඒ කියන්නේ නිදන් වස්තු නෑ මෙතන. නමුත් මේවෙන් යම් සංකේතවත් ටිකක් තියෙනවා නිදන් වස්තුව හා බැඳිච්ච. ඉතින් ඒක කල්ලා විනාශ කරන්න එපා කියන එක තමයි මුලින්ම ඉල්ලන්නේ. මෙන්න මේ වගේ තැන් තියෙනවා නම් ඔයගොල්ලෝගේ කොහේ හරි ප්‍රදේශයක ඇත්තටම මේක පරිස්සම් කරගන්න. ඔයගොල්ලන්ට මම කියන්නේ මෙතන මේක කැඩුවා කියලා අහුවෙන්නේ නැහැ නිදන් සලකුණක් වස්තුවක් අහුවෙන්නේ නැහැ. මේකත් මම අර ඉස්සල්ලා කිව්ව එක වගේම තමයි මෙතනත් නිදන්හනයක් හම්බ වෙන්නේ නැහැ. ගොඩාක් කට්ටිය මේ වගේ තැන් අහුනහම කාවහරි දේවාලයක කපුවෙක් ගෙනලා මේ වගේ තැන් විනාශ කරනවා. රයිට්. ඉතින් මේ වගේ සලකුණක් මේ ගහලා දිනනකොට මේ ගල වටේ හාරගෙන යකා නටලා තියෙන. ඉතින් ඇත්තට මේවා මරංචි සලකුණු. මේවා නිදන් හා සම්බන්ධ සලකුණු නෙමෙයි. මේ වගේ ඒවා කොටනවා. ඒ කාලෙත් ඔය ඇඟේ පැත්තේ අමාරු තීච්ච මිනිස්සු ඉන්නවා. ඒ කට්ටිය ඇඟේ අමාරු වෙනකම් මේ වගේ ඒවා කොටනවා. ඉතින් ඒක ඒ වගේ වට අද කාලේ ඉන්න වර්තමාන කට්ටිය නිදන් සලකුණු කියලා රැවටෙනවා. මොකද මීට අතීතයේ මේ පරිසරයේ මේ අපේ දැන් ওই කැලෑවට ගිහින් තියෙන හරිය ජනගහනය බහුලයි. ඒ කට්ටිය පෙම් කෙලින්න මේ හැම මගුලම කරේ මේ කැලේ. ඉතින් ඒ අවස්ථාවේදී මේ නිකන් ඉන්න වෙලාවට තමයි ඔය වගේව ගහලා තියෙනවා වෙන්න පුළුවන්. ඒතකොට වර්තමානයේ ඉඩම් විකුණ ගන්නත් මම කියනවා ඔය නිදන් හා සමාන සලකුණු කොටනවා. මේවා ඉතින් හොඳටම පේනවා මරංචි කොටපුවා කියලා. නිකන් ඔය ඇඟ පත කහනවට කොටනේ ඕවා ඉතින්. ඉඩම් විකුණ ගන්න. ඉතින් මේ කවුරු හරි දන්නේ නැති කෙනෙක් ආවොත් ඔය ඉඩම් වලට අහු වෙනවා. මම ඔයාලට පෙන්නනම් ගත්තු නිදහනයක් හොඳටම මෙන්න මේ වගේ තැනක් පේනවනේ. මෙන්න මේ වගේ තැනක ඊටාම සරලව නිධානයක් තැන්පත් කරලා තියෙනවා. අඩි එකමාරක විතර ප්ලේට් එකක් දාලා. ඉතින් මේ වගේ තැන්වල බාහිර බලවේග ගොඩාක් තියෙනවා. ඉතින් ඒ වයින් පරිස්සම් වෙන්න ඕනේ. මෙන්න මේ සලකුණ දැන් මේ සලකුණ මෙතන මේ සලකුණ විනාශ කරොත් මේකට යන මාර්ගය සඳහන් කරලා තියෙනවා. මේ මාර්ගයට යන සලකුණ සඳහන් කරලා තියෙන්නේ 103යි. 100%ක් මේ මාර්ගය හරිය කියලා මේ සලකුණකින් කිසිම අවස්ථාවක පෙන්වන්නේ නැහැ. මේ නිධානය යන මාර්ගය මෙන්න මේ දිශාව කියන එක තමයි මේ සලකුණකින් පෙන්වන්නේ ඔයගොල්ලන්ට. මොකද ඔයගොල්ලන්ට එතනින් එහාටත් තව සලකුණු පෙන්වලා තියෙනවා මරංචි. නොමග යවන්න. නිධානයක් තැන්පත් කරනකොට කිසිම අවස්ථාවක උරුමකාරයට ඇවිල්ලා ලේසියෙන් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. උරුමකාරයට එතන ඉන්න බාහිර බලවේග තමයි මෙයාලට මේ වස්තුව පෙන්눔 කරන්නේ. රැට හීනෙන් හරි පෙන්눔 කරනවා. මෙන්න මේ වගේ ඒව මම අර එවලේ පෙන්වුවා වගේ අර ලස්සන්ට තමන්ගේ ආසාවට දැන් අපිත් ඔය කොහේ හරි ගියාම දැන්ටත් ඉන්න පරපුරේ අය ඉන්නවනේ. තමන්ගේ නම ලියනවා. ඒ වගේ දේවල්. අන්න ඒ වගේ කොටපුව තමයි මේවා තියෙන්නේ. මේක කුකුල් අඩිය. කවුරු හරි කියනවා නම් මේවා මේ
මායිම් සලකුණු කියලා නෑ. මං හැමදාම කියනවා හරියට තෝර බේර ගන්න මේ තියෙන කුකුල් අඩිය මේක දිශාවක් තියෙනවා එක පැත්තකට. මේකත් නිදන් සලකුණක් නෙමෙයි මේකත් මාර්ග සලකුණක්. නිදහනයකට යන මාර්ග සලකුණක්. වස්තුවේ තියෙන දිශාව තමයි පෙන්වන්න කරලා තියෙන්නේ. එතකොට එතනින් එහා පැත්ත කන්ද පෙන්වන්න පුළුවන්. මීටර් 700ක් 800ක් ඈතට පෙන්වන්න පුළුවන්. ඒ වගේව තමයි තියෙන්නේ. ඉතින් නිදන් සලකුණු මොන හරි විස්තර තියෙනවා මම ඉස්සරහට වීඩියෝස් වලින් අරන් එනවා. නිදන් සලකුණු 60 ගානම ඔයගොල්ලන්ට A to Z කොහොමද තියෙන්නේ මොකද්ද වස්තුව මොනවද තියෙන්නේ කවුද තැම්පත් කරලා තියෙන්නේ මොන රජතුමා තැම්පත් කරලා තියෙන්නේ කියලා. මේ වගේ සලකුණු තැම්පත් කරන. දැන් මේ වගේ මේ කැලවල් වල ගහන්නේ මේ වගේ රූප ඔටුනු පළඳින කාලෙට ඒගොල්ලොන්ව සිහිපත් වෙන ගහනවා. අන්න ඒ වගේ වෙන තමයි මේ කැලවල් වල රූප එහෙම ගහලා තියෙනවා නම් තියෙන්නේ. ඒ දිශාව බලාගෙන ඉන්නව ගහන්න පුළුවන්. එයාගේ වස්තු සම්භාරය තියෙන්නේ මේ දිශාවේ. ඒ නිසා ඒවල් ගන්න ලේසි නෑ. මේකක්වත් කඩන්න එපා, බින්දින්න එපා, විනාශ කරන්න එපා. සොරුන්ගේ අතට මේවා පත් කරන්න දෙන්න එපා. මොකද මේ නිදන් සලකුණ මේකක් විනාශ වුණොත් එහෙම ඔයාලගේ පැත්තටම ඒ ශාපයක් එන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් පරිස්සම් කරගන්න. ස්වභාවික විපත් වැඩි වෙන්න පුළුවන් මේ වගේ කැඩුවොත්. පරිස්සම් කරගන්න විනාශ කරන්න එපා. අනාගතයේදී මේවා රැකෙන්න ඕනේ දේවල්. ඒකයි කියන්නේ කට කැඩෙනකන්. ඉතින් මේ වගේ වීඩියෝස් රාශියක් මම ආසියා ප්‍රොඩක්ෂන් එකෙන් සහ ආසියා වෙදමෙදුර අපේ YouTube channel එකෙන් අරන් එනවා. දෙකම subscribe කරලා තියාගන්න. දිගටම වීඩියෝස් බලන්න. මේවා ඔයගොල්ලෝ බලන්න මම තව වීඩියෝස් අරගෙන එනවා. මේ දැනුම් බෙදෙන ඔයගොල්ලන්ට අනිවාර්යෙන්. like කරන්න, comment කරන්න, share කරන්න, තව කෙනෙක්ට බලන්න. වීඩියෝස් යවන්න. දැනුම බෙදාගමු අපි. මම ඔයාලට දැන් ඔක්කොම දේ කියලා දෙනවා A to Z. ඉතින් මේවා විනාශ කරන්න එපා. නිදන් වස්තු කොතනකව විනාශ කරන්න එපා. කඩන්න එපා. පුළුවන් තරම් පරිස්සම් කරන්න ඔයගොල්ලන්ට උතුරන්න හරියනවා. ඒක තමයි කියන්නේ. right එහෙනම් subscribe කරන්න. දිගට වීඩියෝස් බලන්න like කරන්න කමෙන්ට් කරන්න කියලා එන්න සියලු දෙනාට තෙරුවන් සරණයි. හෙලෝ ආයේ මම වගේ මේ යන්ත්‍රයක් ගත්ත මල්ලි කෙනෙක් කතා කරන්නේ මේ මම ආයේ යන්ත්‍රයක් ගත්තා වගේ 2024 12 වෙනි මාසේ 9 දැන් මාස 4ක් විතර යනවා ආයේ ඇත්තටම යන්ත්‍රය දාගත්තට සෑහෙන වෙනසක් තියෙනවා කරන කියන රැකී රක්ෂ හැම දෙයක්ම දියුණුවටපත් වෙනවා ඔයාලට ගොඩාක් ස්තුතියි මේ වගේ මේ සුළු මුදලකට මේ වගේ යන්ත්‍රයක් අපිට ලබා දුන්නට ඔයා කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ආශිර්වාද කරනවා ඒ වගේම ආදා වඩපු දෙමව්පියන්ට ගොඩාක් අනේක වාරයක් ස්තුතියි ඒ වගේම පිං තවත් අය මෙයාගේ හොඳ යහපත්කට කටයුතු කරන්න වට ආශිර්වාද ලැබෙන්න කියලා මේ අපි එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා ගොඩක් පිං අයියා මේ ඔයාගේ මම හන්දි කුරුත් ගත්තා සුවඳ කුරුත් ගත්තා ඒවත් ලොකු යහපත් ප්‍රතිඵල තියෙනවා හරි අයියා එහෙනම් මේ තෙරුවන් සරණයි මේ මගේ මේ රෙකෝඩින් එකයි දාන්න මේ වගේ channel එකේ දාන්න අයියේ කට්ටිය බලන්න. හරි තෙරුවන් සරණයි. මේකෙන් හෙනරාජ සූරයක් ගත්තු කෙනෙක් මේ යා දාපු රිසිට් එක මේ යාගේ විස්තරය මජිත් කුමාර. හයිට් ඉතින් එයාට අපි සූරේ යවලා තිනවා. මේ යාගේ වොයිස් එක මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන යා ඉවර තිනවා මට මාස සාමාන්‍ය 3කට විතර පස්සේ ඒක අපි බලමු. අයියේ මේ මම ඔයාගෙන් සූරයක් ගත්තා. ඇත්තටම හොඳයි. ඒ කියන්නේ අයියේ මේක එක සැරේම අර ස්විච් එක දාලා ලයිට් එක පත්වනවා වගේ පත්තු වෙන්නේ නැහැ. නමුත් අරින් ටිකෙන් ටික අයියේ අර තියෙන ප්‍රශ්න එකෙන් එකට අඩු වෙනවා. කියන්නේ මට හරියටම මාස 3ක් විතර ගියා මේක හරියටම මෙව වෙන්න. ඊට පස්සේ අයියේ දැන් නම් පොඩ්ඩක් හොඳයි. මේ ටිකෙන් ටික ප්‍රශ්න අඩු වෙනවා එකෙන් එකට අඩු වෙනවා. කියන්නේ ප්‍රශ්න බලක හිටියා මම. නමුත් මේ හොඳයි ටිකෙන් ටික එකෙන් එකට අඩු වෙනවා. කියන්නේ ගුණයක් තියෙනවා. මේ ඉතින් ලොකෝ ඒ යන්ත්‍රය දාගත්තට පස්සේ අයියේ මේ යමක් මම දැක්කා. ඒ කියන්නේ මේ මම අවුරුදු ගණනක් බලා හිටපුවාම මේ පෙන්නුවා කියන්නේ හරි තැන හරි විදිහට පෙන්නුවා. මේ කියන්නේ ඒ විදිහට කියන්නේ මේ තියෙන තැන පෙන්නුවා නම් ගිහලා බලද්දි ඒ විදිහටම තියෙනවා එතන. මේ හොඳයි. කියන්නේ දැන් නම් මට 70ක් 80ක් විතර තිබ්බ ප්‍රශ්න පොඩ අඩු වෙනවා. ඉතින් මේ එක සැරේ කොහොමද ඉතින් කරගන්න බැලේ අයියේ. මේ හොඳයි වගේ යන්ත්‍රේ.